ආයුබෝවන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා එකතු වෙන්න ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ rice cooker එකේ හදපු රසම රස ලාව කේක් රෙසිපි එකක්. මුලින්ම butter gram 110ක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතනදී මම කැබලි කරගත්ත chocolate gram 210ක් අරගෙන තියෙනවා. මුලින්ම බටර් ටිකට චොකලට් ටිකත් එකතු කරලා මේ ටික හොඳින් දිය කරගන්නවා. මෙතනදී මම හොඳින් නටන උණු වතුර එකක තියලා තමයි චොකලට් ටිකයි බටර් ටිකයි දිය කරගන්නේ. දැන් හොඳින් චොකලට් ටික දිය වෙලා තියෙන්නේ. ඉතින් මේක මම ලිපෙන් ඉවත් කරගෙන හොඳින් නිවෙන්න තියා ගන්නවා. පසුව වෙනම බඳුනක් අරගෙන බිත්තර දෙකක් මම එකතු කරලා හොඳින් විස් කර ගන්නවා. මේ විදියට හොඳින් විස් කරගත්තට පස්සේ පාන් පිටි ග්‍රෑම් 30ක් මම මේකට එකතු කර ගන්නවා. පාන් පිටි එකතු කරගන්න මේ විදියට හොඳින් හලාගෙන බේකින් පවුඩර් තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. බේකින් පවුඩර් තියෙනවා නම් එකතු කරගන්න. අවශ්‍යම වෙන්නේ නැහැ. දැන් මේ ටිකත් මේ විදියට හොඳින් කවලම් කරගන්නවා. පසුව සීනි ග්‍රෑම් 25කුත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. මේ විදියට හොඳින් කවලම් කරගත්තට පස්සේ කලින් නිවෙන්න තියාගත්ත බටරුයි චොකලට්නුයි දිය කරගත්ත ටික මේකටම එකතු කරගන්නවා. දැන් මේ ටිකත් මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් ලාව කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. හදාගත්ත ලාව කේක් මිශ්‍රණය මේ වගේ පොඩි මුට්ටි දෙකකට මම එකතු කරගන්නවා. අද මම ලාව කේක් දෙක හදාගන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකට වතුර එකතු කරලා වතුර ටික හොඳින් රත් වුණාට පස්සේ මේ විදියට මුට්ටි ලාව කේක් දෙක තියලා හොඳින් තැම්බෙන්න තියාගන්න පුළුවන්. විනාඩි 20ක් විතර මේ විදියට හොඳින් තැම්බෙන්න තියාගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒ විදියට විනාඩි 20කට පස්සේ මේ බලන්න මැද ලාව පිරුණු ලාව කේක් එක අපි හදාගත්තට පස්සේ මේ විදියට තමයි පේන්නේ. ඔයාලටත් මේ ලාව කේක් එක ලේසියෙන්ම ගෙදරදී හදලා රස බලන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලා මේ වගේ රසවත් සහ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි නරඹන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.